ආයුබෝවන්. අද අපි ක්ලාස් එක කරන්නේ විශේෂයෙන්ම අද අපි ක්ලාස් එක විශේෂයෙන්ම කරන්නේ මේ සතියේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමේ තරඟ විභාගය වෙනුවෙන් මේ විභාගයට බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය පේපර් එක වගේම විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණය පේපර් දෙකක් තියෙනවා. එතකොට බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව පේපර් එකෙන් බලන්නේ සංඛ්‍යාමය හැකියාව, ගැටලු නිරාකරණය, තර්කන ශක්තිය හා සාමාන්‍ය බුද්ධිය යන මාතෘකා යටතේ තමයි බහුවර්ණ පේපර් එක හැදෙන්නේ. විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණයේ පළවෙනි කොටස පරිසරය, විද්‍යාත්මක සොයා ගැනීම, විද්‍යා දැනුම, ජාත්‍යන්තර තොරතුරු පිළිබඳ බහුවර්ණ ප්‍රශ්න වලින් යුක්ත පේපර් එකක් තමයි පැයක පේපර් එකක් තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටසට විෂයානුබද්ධ ව්‍යුහගත හෝ අර්ධ ව්‍යුහගත ප්‍රශ්න වලින් යුක්ත පේපර් එකක් තමයි ඒකත් පැය එකයි කාලය. එතකොට අපි අද ක්ලාස් එක කරන්නේ විශේෂයෙන්ම විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණයේ පළවෙනි කොටසට අපි පරිසරය, විද්‍යාත්මක සොයා ගැනීම, විද්‍යා දැනුම හා ජාත්‍යන්තර තොරතුරු ඇසුරින් තමයි අපි අද ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන්නේ. අපේ YouTube channel එකේ තියෙනවා බුද්ධි පරීක්ෂණය හා අභියෝගතා අපි හදපු ගැටලුව ඒ වීඩියෝ නරඹන්න. ඉස්සරහට අපි බලමු තව බුද්ධි පරීක්ෂණය හා විෂයානුබද්ධ තාක්ෂණික ප්‍රශ්න සාකච්ඡා කරන්න. හොඳයි. අපි අද පේපර් එක බලමු. පළවෙනි ප්‍රශ්නය ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපාන හරිතාගාර වායුව කුමක්ද? ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපාන හරිතාගාර වායුව කුමක්ද? පිළිතුරු හතරක් තියෙනවා. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, හීලියම්. මතක් කරන්න ඕනේ MCQ ප්‍රශ්නවල ඔබ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට වැය කළ යුත්තේ මිනිත්තු 1යි. මේ ප්‍රශ්නයේ පිළිතුර තමයි හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ලෝක පරිසර දිනය සමරන්නේ කිනම් දිනයකද? පිළිතුරු හතරක් තියෙනවා. මැයි 1, ජූනි 5, අප්‍රේල් 22, දෙසැම්බර් 10යි. පිළිතුර තමයි ජූනි 5. තුන්වෙනි ප්‍රශ්නය වායුගෝලයේ අහිතකර පාරජම්බුල කිරණ ඒ කියන්නේ UV rays
පෘථිවියට පැමිණීම වළක්වන ස්තරය කුමක්ද? වායුගෝලයේ අහිතකර පාරජම්බුල කිරණ UV rays පෘථිවියට පැමිණීම වළක්වන ස්තරය කුමක්ද? පිළිතුරු තියෙනවා ඕසෝන් ස්තරය, මෙසොස්ෆියරය, ට්‍රොපොස්ෆියරය, අයන ගෝලය. පිළිතුර තමයි ඕසෝන් ස්තරය. ඊළඟ ප්‍රශ්නය පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය නොවන බවත් පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන බවත් මුලින්ම ගණිතමයානුකූලව ඉදිරිපත් කළේ කවුද? මම නැවත කියන්නම්. පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය නොවන බවත් පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන බවත්. එනම් සූර්ය කේන්ද්‍රවාදය මුලින්ම ගණිතමයානුකූලව ඉදිරිපත් කළේ කවුද? පිළිතුරු 4ක් තියෙනවා. නිකොලස් කොපර්නිකස්, ගැලීලියෝ ගැලලි, ඇරිස්ටෝටල්, ජෝන් කෙප්ලර්. පිළිතුරු තමයි නිකොලස් කොපර්නිකස්. ඊළඟ ප්‍රශ්නය මිනිස් සිරුරේ අඩංගු ශක්තිමත්ම අස්ථිය වන්නේ කුමක්ද? මිනිස් සිරුරේ අඩංගු ශක්තිමත්ම අස්ථිය වන්නේ කුමක්ද? පළවෙනි පිළිතුර කශේරුකාව, 2 කලව අස්ථිය, 3 හණු අස්ථිය, 4 හිස් කබර. මිනිස් සිරුරේ අඩංගු ශක්තිමත්ම අස්ථිය වන්නේ පිළිතුර 2 කලවා අස්ථිය. ඊළඟ ප්‍රශ්නය ජලයෙහි රසායනික සූත්‍රය කුමක්ද? ඒක නම් ඔබ බොහෝ දෙනා දන්නවා. H2O දෙවෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා ලබා ගන්නා ආලෝක වර්ණාවලියේ වඩාත්ම සක්‍රීය වර්ණ මොනවාද? මම නැවත කියන්නම්. ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා ලබා ගන්නා ආලෝක වර්ණාවලියේ වඩාත්ම සක්‍රීය වර්ණ මොනවාද? පිළිතුරු 4ක් තියෙනවා. කොළ සහ කහ, නිල් සහ රතු,
දම් සහ තැඹිලි, සුදු සහ කළු. පිළිතුර තමයි දෙවෙනි පිළිතුර නිල් සහ රතු. ඊළඟ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කිනම් නගරයකද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කිනම් නගරයකද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිළිතුර නිව්යෝර්ක්. ඊළඟ ප්‍රශ්නය ලෝකයේ විශාලතම සාගරය වන්නේ කුමක්ද? පිළිතුරු ඇට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය, ආර්ක්ටික් සාගරය. පිළිතුර පැසිෆික් සාගරය නැත්නම් ශාන්තිකර සාගරය. අපි මේ තුන්වෙනි ප්‍රශ්නය නම් කතා කර හතරවෙනි ප්‍රශ්නය අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන වායු දූෂක මොනවාද? අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන වායු දූෂක මොනවාද? පිළිතුරු හතරක් තියෙනවා. පළවෙනි එක සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ්. දෙක කාබන් මොනොක්සයිඩ් සහ මීතේන්. තුන හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හතර ආගන් සහ ක්‍රිප්ටන්. පිළිතුර තමයි සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ්. ඊළඟට පස්වන ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුමයක් වන නිවර්තන වැසි වනාන්තරය කුමක්ද? ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුමයක් වන නිවර්තන වැසි වනාන්තරය කුමක්ද? පිළිතුරු තියෙනවා 4ක්. විල්පත්තුව, යාල, සිංහරාජය, කුමන. පිළිතුර තමයි සිංහරාජ වනාන්තරය. ඊළඟ ප්‍රශ්නය පරිසර පද්ධතියක ශක්තිය ගලා යාමේ ප්‍රධාන මූලාශ්‍රය කුමක්ද? පරිසර පද්ධතියක ශක්තිය ගලා යාමේ ප්‍රධාන මූලාශ්‍රය කුමක්ද? පිළිතුර තමයි සූර්යයා. සූර්යයා තමයි ප්‍රධාන මූලාශ්‍රය වන්නේ. ඊළඟ ප්‍රශ්නයට යමු. මේ ප්‍රශ්න ටික සැකසෙන්නේ විද්‍යාත්මක සොයා ගැනීම අනුව. පෙනිසිලින් නැමැති ප්‍රථම ප්‍රතිජීවකය සොයා ගනු ලැබුවේ කවුරුන් විසින්ද? පෙනිසිලින් නැමැති ප්‍රථම ප්‍රතිජීවකය සොයා ගනු ලැබුවේ කවුරුන් විසින්ද? ඇල්බර්ට් අයින්ස්ටයින්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං, අයිසැක් නිව්ටන්, ලුයි පාස්චර්. පිළිතුර තමයි ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං. දෙවන පිළිතුර. මේ ප්‍රශ්නය අපි කතා කරා සූර්ය කේන්ද්‍රවාදය හඳුන්වා දුන්නේ නිකොලස් කොපර්නිකස්. ඊළඟ ප්‍රශ්නය ගුරුත්වාකර්ෂණ නියමයන් සහ චලිත නියමයන් ලොවට හඳුනා දුන් විද්‍යාඥයා කවුද? නීල්ස් බෝර්, ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, මයිකල් ෆැරඩේ, තෝමස් අල්වා එඩිසන්. මේ පිළිතුර වන්නේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්. ඊළඟ ප්‍රශ්නය විකිරණශීලතාව පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් නොබෙල් ත්‍යාග 2ක් දිනාගත් සුප්‍රකට විද්‍යාඥවරිය කවුද? විකිරණශීලතාව පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් නොබෙල් ත්‍යාග 2ක් දිනාගත් සුප්‍රකට විද්‍යාඥවරිය කවුද? මාරි කියුරි, රොසලින් ෆ්‍රැන්ක්ලින්, ජේන් ගුඩෝල්, ඇඩා ලව්ලේස්. පිළිතුර තමයි මාරි කියුරි. ඊළඟ ප්‍රශ්නය ජීවීන්ගේ පරිණාමවාදය පිළිබඳ ස්වභාවික වර්ණය නියමය ඉදිරිපත් කළේ කවුද? ජීවීන්ගේ පරිණාමවාදය පිළිබඳ ස්වභාවික වර්ණය නියමය ඉදිරිපත් කළේ කවුද? පිළිතුර තමයි ග්‍රෙගර් මෙන්ඩල්, චාල්ස් ඩාවින්, රොබර්ට් හුක්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. ඒ අතරින් පිළිතුර තමයි චාල්ස් ඩාවින්. මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම සහ දිගම අස්ථිය වන්නේ කුමක්ද? අපි කලින් කතා කරා ශක්තිවත්ම අස්ථිය. පිළිතුර තමයි කලවා අස්ථිය.
ඊළඟ ප්‍රශ්නයත් අපි කතා කරා ජලයේ රසායනික සූත්‍රය H2O. ඒ වගේම ශාක ප්‍රභා සංශ්ලේෂණය වඩාත්ම සක්‍රිය වන්නේ නිල් සහ රතු. මිනිස් සිරුරේ රුධිරය පොම්ප කරනු ලබන ප්‍රධාන ඉන්ද්‍රිය කුමක්ද? මිනිස් සිරුරේ රුධිරය පොම්ප කරනු ලබන ප්‍රධාන ඉන්ද්‍රිය කුමක්ද? පිළිතුර තමයි අක්මාව. liver. ඊළඟ ප්‍රශ්නය සූර්යාගේ සිට පෘථිවියට ආලෝකය පැමිණීමට දල වශයෙන් කොපමණ කාලයක් ගත වේද? සූර්යාගේ සිට පෘථිවියට ආලෝකය පැමිණීමට දල වශයෙන් කොපමණ කාලයක් ගත වේද? පළවෙනි පිළිතුර තත්පර 8ක්, විනාඩි 8ක්, පැය 8ක්, දින 8ක්. පිළිතුර තමයි විනාඩි 8ක්. ඊළඟ ප්‍රශ්නය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? පිළිතුර තමයි සෙල්සියස් අංශක 100යි. සෙල්සියස් අංශක 100යි. 100 දී තමයි ජලය නටන උෂ්ණත්වය වෙන්නේ. මීළඟට මිනිස් සිරුරේ ඇති විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය කුමක්ද? මිනිස් සිරුරේ ඇති විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය කුමක්ද? පිළිතුර තමයි අක්මාව. නිවැරදි කිරීමක් කළ යුතුයි. අපි ඉහත 15 වෙනි ප්‍රශ්නය මිනිස් සිරුරේ රුධිරය පොම්ප කරනු ලබන ප්‍රධාන ඉන්ද්‍රිය පිළිතුර වන්නේ හෘදය. රුධිරය පොම්ප කරන ප්‍රධාන ඉන්ද්‍රිය වන්නේ හෘදය. ඒ වගේම තමයි මිනිස් සිරුරේ ඇති විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන්නේ අක්මාව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ. ලෝකයේ විශාලතම සාගරය ශාන්තිකර සාගරය එනම් පැසිෆික් සාගරය. ඊළඟ ප්‍රශ්නය 21 වර්ග ප්‍රමාණය අනුව ලොව විශාලතම රට කුමක්ද? වර්ග ප්‍රමාණය අනුව ලොව විශාලතම රට කුමක්ද? පිළිතුරු තියෙනවා 4ක් චීනය, කැනඩාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය. පිළිතුර වන්නේ රුසියාව. ඊළඟ ප්‍රශ්නයට යමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? පිළිතුර තමයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර.
මීළඟ ප්‍රශ්නය දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ එනම් සාක් සංවිධානය දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කිනම් නගරයකද? නවදීලිය, ඉස්ලාම්බාද්, කත්මණ්ඩු, ඩකා. පිළිතුර තමයි කත්මණ්ඩු. නේපාල රට තිබෙන කත්මණ්ඩු නගරයේ තමයි සාක් සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ. මීළඟ ප්‍රශ්නය ලෝකයේ දිගම ගංගාව ලෙස සැලකෙන්නේ කුමන ගංගාවද? පිළිතුර තමයි නයිල් ගංගාව. අවසාන ප්‍රශ්නය ජපානයේ ව්‍යවහාර වන මුදල් ඒකකය කුමක්ද? ජපානයේ ව්‍යවහාර වන මුදල් ඒකකය කුමක්ද? පිළිතුර තියෙනවා යුවාන්, වොන්, යෙන්, ඩොලර්. පිළිතුර තමයි 3 යෙන්. ජපානයේ ව්‍යවහාර වන මුදල් ඒකකය තමයි යෙන්. අපි නැවත මේ වගේ ප්‍රශ්න සාකච්ඡා වීඩියෝවක් විභාගයට කලින් පුළුවන් වුණොත් විභාගයට කලින් අපි අප්ලෝඩ් කරන්න. බොහොම ස්තුතියි.